නිරෝෂාගේ මෝටර රථයේ රතු පැහැති පසුපස විදුලි පහන් ගේට්ටුවෙන් ඈතට ඇදී ගොස් නොපෙනී යනතුරුම ජනක බලා සිටියේය. ඇය දින දෙකක රාජකාරි වැඩමුළුවක් සඳහා නුවරඑළියට පිටත් වූයේ මීට සුළු මොහොතකට පෙරය. යකඩ ගේට්ටුව වසා දැමූ ජනක ගැඹුරු හුස්මක් ගෙන ආපසු හැරී බැලුවේය. අක්කර භාගයක පමණ විශාල ඉඩමක මැද තනි වී ඇති මේ විශාල නිවස අද වෙනදාටත් වඩා গুপ্ত බව කිසිලිය. නිවස තනි වී සිටිය ජනකත් ඔහුගේ නැන්දම්මා වූ සුමනාත් පමණි. සුමනා යනු වයස අවුරුදු 48ක් වුවද කාලය විසින් ඇගේ රූපය සොරා ගැනීමට අසමත් වූ අපූරු කාන්තාවකි. සැමියා මියගොස් වසර 5ක් ගත වී තිබුණද ඇය ගෙවූ හුදකලා දිවිය ඇයට ලබා දී තිබුණේ එක්තරා ආකාරයක ගාම්භීර බවකි. ඇය වචන 10ක් කතා කරනවාට වඩා නිහඬව සිටීමට ප්‍රිය කළාය. ජනක නිරෝෂා සමග විවාහ වී මේ නිවසට පැමිණ මාස ගණනක් ගත වුවද ඔහු සුමනා සමග හුවමාරු කරගෙන තිබුණේ ඊටා සීමිත වචන ප්‍රමාණයකි. ඇය ඔහුට නිතරම පෙනුනේ ළඟාවිය නොහැකි තරම් දුරින් සිටින චරිතයක් ලෙසයි. සවස 6ට පමණ පරිසරය මුළුමනින්ම වෙනස් වියා. අහස කළු කරගෙන පැමිණි වැහිමන්දාරම මුළු ප්‍රදේශයම වෙලා ගත්තේය. නිවස තුල තිබූ නිහඬතාවය බිඳ වැටුනේ ඈතින් ඇසෙන ගිගුරුම් හඬින් පමණි. ජනක සාලයේ සෝපාව මත වාඩි වී රූපවාහිනියේ දෙස බලා සිටියද ඔහුගේ සිතුවිලි විසිරී ගොස් තිබුණි. මේ මහා ගෙදර තමන් සහ සුමනා පමණක් තනි වී ඇති බව දනින විට ඔහුගේ සිතේ නම නොදන්නා චකිතයක් ඇතිවියා. වතුර වීදුරුවක් ගැනීමේ අරමුණින් ඔහු කුස්සිය දෙසට පියමැන්නිය. දිගු කොරිඩෝව අඳුරුයි. බිත්තිවල එල්ලා තිබූ පැරණි ඡායාරූප අකුණු එළියෙන් විටින් විට දිලිසෙයි. සුමනාගේ නිදන කාමරයට යාබදව තිබූ නිතරම අගුළු දමා තිබූ කුඩා කාමරය දෙස ජනකගේ ඇස ගැටුනේ හම්බෙනි. ඒ දොර කිසි දිනක විවෘතව තිබිනු ඔහු දැක නැත. නිරෝෂා වරක් කීවේ එය තාත්තාගේ පරණ පොත් සහ බඩු දමා ඇති ගබඩා කාමරය බවයි. නමුත් අද එම දොරේ අගුල විවෘතව තිබුණි. දොර යන්තමින් බාගෙට ඇරී තිබුණි. ඇතුළත ඇති අඳුර පිටටට ගලා ඉන්නාක් මිනි. ජනකගේ පියවර ඉබේම නතර විය. ඔහු හුස්ම හිර කරගෙන කන් යොමා සිටියේය. කාමරය ඇතුළින් යම් සියුම් හඬක් ඇසුණි. එය සුළඟේ හඬ නොවේ. එය යම් අයෙකු ඊතා වේදනාවින් නමුත් ශබ්ද නොනගා ඉකිබිඳින හඬකි. කාමරේ දැල්වෙමින් තිබූ අඳුරු එළියින් බිත්තිය මත වැටී තිබූ සෙවණැල්ල ජනක දුටුවේය. එය සුමනාගේ සෙවණැල්ලයි. එය හුස්ම ගන්නා වාරයක් පාසා බිත්තියේ ඇඳුණු සෙවණැල්ල වෙවුලන ආකාරය ජනක බලා සිටියේ ගල් ගසුණු පිළිමයක් මෙනි. සුළු මොහොතකින් සුමනා කාමරයෙන් එළියට පැමිණියාය. ඇය ජනකව බලාපොරොත්තු වූයේ නැත. ඇගේ දෑස් රතු වී, කම්මුල් තෙත් වී තිබුණි. ඇය හැඳ සිටියේ නිවසේදී අඳන සාමාන්‍ය ලිහිල් ගවුමකි. ජනක දුටු සැනින් ඇය තිගැස්සුනාය. ඇය වහාම තමන් දෑස් පිසදාගෙන කිසිවක් නොකියාම වේගයෙන් ඇගේ කාමරයට වැඩි දොර වසාගත්තාය. ජනක තවමත් එතනමයි. මේ গুপ্ত ගැහණියගේ හිතේ ඇත්තේ මොනතරම් වේදනාවක්ද? ඇය අර කාමරේ සංගවාගෙන සිටින අතීතය කුමක්ද? ජනකගේ හිතේ ඇති වූයේ අනුකම්පාවක්ද? එසේත් නැතිනම් කුතුහලයක්ද කියා ඔහුටම තේරුම් ගත නොහැකි විය. නමුත් එක දෙයක් ස්ථීරය. අද රාත්‍රිය සාමාන්‍ය රාත්‍රියක් නොවනු ඇත. රාත්‍රී 7 පසුවන විට මහා වර්ෂාව ආරම්භ විය. වහලය මතට වැටෙන වැහි බිඳුවල ශබ්දය හරියට යුද්ධයක් පටන් ගත්තා වනිය. සුළඟේ වේගය නිසා ජනේලවල වීදුරු පවා කටකටගාමින් දිදරන්නට විය. විදුලිය විසන්දි වී නොතිබුණත් නිවසේ විදුලි බුබුළුවල එළිය අඩු වී වැඩි වෙමින් තිබුණේ වෝල්ටීතාවේ වෙනස්වීම නිසාය. ජනක සාලේ වාඩි වී ජංගම දුරකථනය දෙස බලා සිටියද ඔහුගේ දෙසවන් තිබුණේ සුමනාගේ කාමරය දෙසට. ඇය කාමරයට ගිය ගමන් යා ආපසු පැමිණියේ නැත. ඇය රාත්‍රී ආහාරයවත් ගනිවිද? එකවරම සුමනාගේ කාමරේ දොර විවර වියා. ඇය කලබලයෙන් සාලේට පැමිණියාය. ජනක පුතා, ඇගේ කටහඬ වෙව්ලමින් තිබුණේ. වෙනදා තිබුණු ආඩම්බර ස්වභාවය එහි නොවීය. ඇයි අම්මේ? ජනක වහාම දුරකථනය පසෙක තබා නැගිට්ටේය.
මගේ කාමරේ වහලෙන් වතුර කාන්දු වෙනවා. එතනමයි ඇඳ තියෙන්නේ. මට තනියම ඇඳ අයින් කරන්න බෑ පුතා. වතුර වැටෙනවා වේගෙන්. මෙට්ටෙත් එමෙනවා. ජනක වහාම සුමනා සමග ඇගේ කාමරයට දිව ගියේය. කාමරයට ඇතුළු වන විටම ඔහුට දකින්නට ලැබුණේ සිවිලිමේ පැලුමකින් දිය යැල්ලක් මෙන් වතුර දහරාවක් කෙලින්ම ඇඳේ මෙට්ටේ මතට ඇදහැලෙන ආකාරයයි. සුළඟේ වේගය නිසා වැහි වතුර කාමරේ පුරා විහිදෙමින් තිබුණි. අපි ඉක්මනට ඇඳ අනිත් පැත්තට තල්ලු කරමු අම්මේ. නැත්තම් මුළු කාමරේම තෙමෙයි. ජනක කීවේය. ඔහු ඇඳේ පාමුලිල් අල්ලාගත්තේය. සුමනා අනෙක් පසින් අල්ලාගත්තාය. බරත් එක්ක ඇඳ අංගලින් අංගල එහාට තල්ලු කිරීමට ඔවුන් දෙදෙනාටම විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. 1, 2, 3 තල්ලු කරන්න ජනක අන දුන්නේය. විනාඩි කිහිපයක දැඩි පරිශ්‍රමයකින් පසු ඇඳ ආරක්ෂිත ස්ථානයකට ගැනීමට ඔහු සමත් වූහා. දෙදෙනාම හති දමමින් සිටියහා. කාමරයේ තිබුණේ අඳුරු කහ පැහැති එළියකි. පිටත දාරාණිපාත වර්ෂාව නිසා කාමරය තුල තිබුණේ අමුතුම සීතලකි. නමුත් වෙහෙස නිසා දෙදෙනාටම දහඩිය දමා තිබුණේ. පුතා, මේ අල්මාරියක් ටිකක් එහාට ගන්න වෙනවා. නැත්තම් ලී කුණු වෙයි. සුමනා හති දමමින් පපුවට අතක් තබාගෙන කීවාය. අල්මාරිය තිබුණේ පටු තැනකය. එය තල්ලු කිරීමට ජනක අල්මාරිය සහ බිත්තිය අතර ඇති පටු ඉඩට රිංගාගත යුතු විය. සුමනා අනෙක් පසින් සිටියාය. ජනක අල්මාරිය පිටුපසට යද්දී ඉඩ මදකම නිසා ඔවුන් දෙදෙනා ඊතා ආසන්නයට පත්වියා. තව ටිකක් තල්ලු කරන්න පුතා. සුමනා මිමිනුවාය. ඈ ජනක දෙස කෙලින් බැලුවේ නැත. ඇගේ දැස් යොමුව තිබුණේ බිමටය. අල්මාරිය ආරක්ෂිත තැනකට තල්ලු කළ පසු එහි උඩ තිබු පරණ පෙට්ටියක් බිමට වැටි විවෘත විය. එහි තිබු පැරණි ඡායාරූප ඇල්බමයක් බිම දිගේ විස්සා ගොස් නතර විය. ඡායාරූප කිහිපයක් එළියට විසිවී තිබුණි. ජනක පහත් වී ඒවා හිඳින්නට විය. එක ඡායාරූපයක් ඔහුගේ නැත ගැටුණි. එහි සිටියේ සුමනාය. නමුත් ඒ මීට වසර 20කට පමණ පෙරය. ඇය නර්තන ඇදුමකින් සැරසී වේදිකාවක් මත සිටින අයුරු එහි සටහන්ව තිබුණි. ඒ සිනහව, ඒ දැස්වල තිබුණු දීප්තිය ජනකව මවිත කළේය. අම්මේ, මේ අම්මද? ජනක පුදුමයෙන් ඇසුවේය. මම කවදාවත් දැනන් හිටියේ නෑ අම්ම නැටුම් ශිල්පිනියක් කියලා. මේ ෆොටෝ එකේ අම්මා හරියට දේවතාවියක් වගේ. සුමනා ලැජ්ජාවෙන් මෙන් සිනාසී ඇඳ විට්ටමේ වාඩි වූවාය. ඇය ජනකගේ අතින් එම ඡායාරූපය ගත්තාය. ඇගේ ඇඟිලි ජනකගේ ඇඟිලිවල ගැටෙද්දී ඇගේ අතේ තිබූ සීතල බව ජනකට දැනුනි. ඒ මගේ තරුණ කාලයේ පුතා. එතකොට මට හීන ගොඩක් තිබුණා. මම හිතාගෙන හිටියේ ලොකු නර්තන ශිල්පිනියක් වෙන්න. ඒත් කසාදෙත් එක්ක ඒ ඔක්කොම හීන පෙට්ටියක දාලා අගුළු දැම්මා. මහත්යා කැමති උනේ නෑ මම නටනවට. ඈ සුසුමක් හෙළුවාය. ජනක ඇය අසලින්ම බිම වාඩි වියා. දැන් ඌන් සිටියේ එකිනෙකාට මුහුණලාය. වැස්සේ ශබ්දය දැන් පසුබිම් සංගීතයක් මෙන් ඒකාකාරී වී ඇත. අපරාදේ. අම්මා තාමත් ඒ වගේම ලස්සනයි. සමහර විට ඊටත් වඩා. ජනකගේ මුවින් ඒ වචන පිට වුණේ ඊටමත් අවංකවය. සුමනා ගැස්සී ජනක දෙස බැලුවාය. ඒ බැල්ම තුල තිදුනේ එපා කියන අර්ථයද? නැත්තම් ස්තුතියි කියන අර්ථයද කියා තේරුම් ගැනීම අපහසුයි. ලස්සන තිබුණට වැඩක් නෑ පුතා. ඇගේ කටහඬ බිඳී ගියේය. ඇගේ දැස් නැවතත් කඳුලින් පිරෙන්නට විය. ජීවිතේ හරිම පාළුයි. මහත්යා නැති වුණාට පස්සේ මම මේ ගෙදරට වෙලා බිත්ති 4ට කොටු වෙලා ගෙවන ජීවිතේ කාටවත් තේරෙන්නේ නෑ. මම hina වෙලා හිටියට මගේ ඇතුලේ ඉන්න ගැහණිය මැරිලා ගොඩක් කල්. මේ මොහොතේ විදුලිය විසන්දි විය. මුළු නිවසම ඝන අන්ධකාරයේ ගිලී ගියේය. බය වෙන්න එපා අම්මේ. මම ඉන්නවනේ. ජනක ඇගේ අතක් මත තම අත තැබුවේය. එය අනුකම්පාවට කළ දෙයක් වුවද ඒ ස්පර්ශය තුළ තිබූ උණුසුම සුමනාගේ හදවතේ ගැඹුරුම තැනකට දෙනුනි. ඔවුන් දෙදෙනා අඳුරේ නිහඬව අතීතය සහ වර්තමානය අතර දෝලණය වෙමින් සිටියදී එකපාරටම ගෙවත්තේ පිටුපස දොරට කවුරුන් හෝ තදින් පහර දෙන හඬක් ඇසුනේ. ඩෝං
සුමනා බියෙන් ගැහැමින් කෑ ගැසුවාය. දෙවියනි, ඒ මොකක්ද? ෂ්, සත කරන්න එපා. ජනක වහ නැගිට්ටේය. ඔහු ජංගම දුරකථනයේ ටෝර්ච් එක දැල්වීය. යන්න එපා ජනක, මට බයයි. හොරෙක්වත්ද? සුමනා ජනකගේ අතේ එල්ලුණාය. ඇගේ ග්‍රහණය කොතරම් තදද යත් ඇගේ නියපොතු ජනකගේ අතට කිඳා බැස්සේය. බය වෙන්න එපා, මං බලන්නම්. ජනක දොර දෙසට යන්නට හැදුවත් සුමනා ඔහුට යන්නට ඉඩ දුන්නේ නැත. අය බියපත් වී ආරක්ෂාව පතා ජනකද එඟට හේතු වූවාය. තවත් වරක් ඩෝන් හඬ ඇසුනි. මෙවර ඒ ඇසුනේ ජනලය දෙසිනි. බියටපත් වූ සුමනා ජනකව තදින් වැළඳගත්තාය. ජනකද ප්‍රතිචාරාත්මකව ඇයව තම දෑත් අතරටගෙන ආරක්ෂා කිරීමට සැරසුනේය. ටෝර්ච් එළිය බිමට වැටී තිබුණි. කාමරේ බිත්තිය මත විශාල වෑංඩී තිබුණේ එකිනෙකා වැළඳගෙන සිටින ඔවුන්ගේ සෙවණැල්ලයි. විනාඩි කිහිපයකට පසු ජනක ජනේලයේ දෙසට ආලෝකය යොමු කළේය. සුළඟට කැඩී ගිය කොස්සත්තක් ජනේලයේ වීදුරුවට වදිමින් කිබුණි. ශබ්දය ආවේ එතනිනි. බය වෙන්න එපා අම්මි. ඒ අත්තක් වදින සද්දේ. ජනක සංසුන් ස්වරයෙන් කීවේය. නමුත් අනතුර පහව ගිය බව තහවුරු වී පසුවත් සුමනා ජනකගෙන් ඈත් වූයේ නැත. ඇය තවමත් සිටියේ ඔහුගේ පපුවී මුහුණ ඔබාගෙන. ජනකද ඇයව අතහැරියේ නැත. වැස්සේ ශබ්දය මැද මේ අඳුරු කාමරයේ ඔවුන් කාලය නතර කර දමා තිබුණි. ජනේලිය වැසීමට යාමට සැරසෙද්දී බිම තිබූ වතුර සහ ඇල්බමේ ලිස්සන සුළු බව නිසා සුමනාගේ පය ලිස්සා ගියේය. ආයි අම්මේ! ඇය කෙන්දිරි ගාමින් ඇඳ අයිනට ඇද වැටුණාය. ජනක වහම ඇයව අල්ලා ගත්තේය. අම්මේ! මොකද වුනේ? මගේ කකුල වලලු කර පෙරුළුණා වගේ පුතා. හරිම වේදනයි. ඇය ඇගේ වම් කකුල අල්ලාගෙන වේදනාවෙන් මුහුණ ඇද කරගත්තාය. ඉන්න මම බලන්න. හෙලවෙන්න එපා. ජනක ඇයව ඔසවා ඇඳේ තෙමී නැති පෙට්ටෙන් හාන්සි කළේය. ඔහු කාමරයේ ලාච්චුවක තිබූ බාම් එකක් සොයාගත්තේය. අම්මා කකුල දිගහරින්න. ජනක ඇඳ විට්ටමේ වාඩි වී ඇගේ වම් කකුල තම ඔඩොක්කුව මත තබා ගත්තේය. ඇගේ වලලු කර තරමක් ඉදිමී තිබුණි. ඔහු බාම් ටිකක් ගෙන ඇගේ වලලු කරේ ආලේප කරමින් ඊටාම පරිස්සමින් පිරිමදින්නට පටන් ගත්තේය. මෙහිදී ලිංගිකත්වයක් තිබුණේ නැත. තිබුණේ සාත්තු කිරීමක් පමණි. නමුත් ඒ සාත්තු කිරීම තුල තිබූ සියුම් බව ජනක ඇගේ වේදනාව නිවීමටගත් උත්සාහය සුමනාගේ හිත දිය කරමින් තිබුණි. දැන් කොහොමද? ජනක ඇසුවේ ඇය දෙස බලමිනි. දැන් ගොඩක් සනීපයි පුතා. සුමනාගේ වචන පිට වුණේ යන්තමිනි. ඇගේ දැස්වල තිබූ බැල්ම ජනකට තේරුම් ගත හැකි විය. එය හුදු වේදනාව නිවී යාම නිසා ඇති වූ බැල්මක් නොවේ. එය වසර ගණනාවකට පසු තමන්ව රැකබලා ගන්නා පිරිමියෙකු ඉදිරියේ ගැහැණියකගේ හිතේ ඇතිවන කෘතඥතාවය සහ ආදරය මුසු ශැඟීමකි. ජනක තවමත් ඇගේ කකුල අතහරින්නේ නැතුවම ඇඳ දෙසට මදක් නැඹුරු විය. පරිසරයේ තිබූ සීතලත් කාමරයේ තිබූ අඳුරත් ඔවුන්ව චුම්බකයක් මෙන් එකිනෙකාට ඇදගනිමින් තිබුණි. සුමනා ඇගේ දෑස් පියාගත්තාය. ඇය විරුද්ධ වූයේ නැත. ජනකගේ මුහුණ ඇයට ලංවන විට ඇගේ හුස්ම ගැනීමේ වේගය වැඩි විය. ඔවුන් යම් සීමාවක් පනින්නට ඔන්න මෙන්න ක්‍රින් 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 එකවරම ඇඳ අසල මේසේ මත තිබූ ජනකගේ ජංගම දුරකථනය මහ හඬින් නාදවන්නට විය. ඒ හඬ හරියට ඔවුන්ගේ සිහින ලෝකේ දෙකඩ කළ අකුණු පහරක් වැනිය. දෙදෙනාම ගැස්සී ගොස් ක්ෂණිකව ඈත් වූහු. විදුලියද ඒ මොහොතේම නැවත පෙමිණියේය. කාමරය එකවරම එළිය විය. ආලෝකය ඔවුන්ව නිරුවත් කළාක් මෙන් දෙදෙනාම අපහසුතාවයට පත් වූහු. ජනක හති දමමින් දුරකථනය අතට ගත්තේය. ඔහු සුමනා දෙස බැලුවේය. ඇය ඉක්මනින් ඇඳේ වාඩි වී අවුල් වී ගිය කොණ්ඩය සකස් කර ගනිමින් අහක බලාගත්තාය. ඇගේ මුහුණේ තිබුණේ වරදකාරී හැඟීමක් නොව මගහැරුණු මොහොතක් ගැන උපන් සියුම් පසුතැවීමකි. ජනක උගුර පාදාගෙන දුරකථනයට පිළිතුරු දුන්නේය. හලෝ නිරෝෂා. ඔහු කතා කරන අතරතුර සුමනා සෙමින් නැගිට නොණ්ඩි ගසමින් වුවද
කාමරයෙන් එළියට යන්නට සැරසුණාය. දොරකඩට ගිය ඇය මොහොතකට නතර වී ආපසු හැරී ජනක දෙස බැලුවාය. ඒ බැල්ම තුල වචන 1000ක් සැඟවී තිබුණි. සුබරාත්‍රියක් පුතා, ඇය ඊතා හිමින් මිමිනුවාය. ජනක බිරිඳ සමග කතා කරමින් සිටියදීත් ඔහුගේ දැස් රැඳී තිබුණේ සුමලා අතුරුදහන් වූ අඳුරු කොරිඩෝව දෙසය. වැස්ස තවමත් එක ලෙසම වසී. අද රාත්‍රියේ කිසිවක් සිදු නොවුනි. නමුත් ඒ අතරම සියල්ල සිදු වුණාටත් වඩා ගැඹුරු බැඳීමක් ඔවුන්ගේ හිත් තුළ නිර්මාණය වී තිබුණි. මේ හුදකලා රාත්‍රිය ඔවුන් දෙදෙනාගේම ජීවිතේ රහසක් ලෙස සදාකාලිකවම පවතිනු ඇත.